ඒවා ඔයාලා හැමෝටම අපි අද YouTube channel එකකින් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ගන්න සූදානම් වන්නේ. අද අපි ඇවිල්ලා ඉන්නේ BB ජනපදයේ නේනම්. අද මේකේතර විශේෂ දවසක් කියලා අපිට ආරංචි වුණා. අපි සූදානම් වෙන ප්‍රෝග්‍රෑම් එකට. රජකුට වාගේ සමය කොහෙද යන්නේ මල්ලි කුරුම්බා YouTube channel එකෙන් තමයි අපි ඔයාව සම්බන්ධ කරගන්නේ. පොඩ්ඩක් මේකේතර තියෙන විශේෂත් අපි ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට ඔයා හරි උත්තරය ලබා දුන්නොත් ඔයාලට පොඩි ත්‍යාගයක් ලබා දෙනවා. එහෙනම් දෙන්නස් හරි. ඔයාගේ සීයාගේ පුතාගේ නෝනාගේ පුතාගේ ඔයාගේ සීයාගේ පුතාගේ නෝනාගේ පුතා හරි. ආ පොඩක් කුලේ. හරි. වාට මේ බොටල් එකෙන් පොරන්න පුළුවන්. මතුදා සසරේ හැම සුසුමකදිය වෙන්නේ දරනා දරු දුකගින්නේ විඳිනා හැම හැඟුමක අරුතේ ජයග්‍රහණ කරලා තියෙන මේක තමයි ආඩේ නම් ජයග්‍රහණ කරපු ඉඳලා අවත් හුඟක් ගන්න පුළුවන් මේකත් ඇහි පියයටමයි අපි අයතුරුලෙයි වෙන කවුරුත් නෑ වාගේ කකුලෙන් ඇදලා හොඳ හැටි පාගා නැගිටින්නට නොම දෙයි දිවියේ හරි තැන ඉඳලා හරි දේ කරලා ලෝකය දිනපම් වගේ පුතුනේ පියෙකුට ඇති අභිමානේ පුතුර හිස එකම රජා ඔයා කියලා බොහොම ස්තුතියි. රජෙකුට වාගේ සම ඇති රූපේ හිමි වෙන්නට පින් කළ අරුමේ මගේ ඇස් සංගලේ කැඩපත වාගේ මිනි කැට දෙක දිලිසෙයි රිසිසේ සත්වල දිනලා ජය කෙලි නඟලා නමතිය පන් යන තැන පොළොවේ මොනදේ තිබුණත් හදවත ඉරපන් දුක හඳුනන මිනිහෙක් වාගේ පියෙකුට ඇති අභිමානේ පුතුර හිස අවසානේ ඇහැ වහගන්නයි ඕනේ ඔබමයි පුතුනේ මතුදා සසරේ හැම සුසුමකදිය වෙන්නේ දරනා දරු දුකගින්නේ විඳිනා හැම හැඟුමක අරුතේ ඔබමයි පුතුනේ අම්මා විතරයිලේ කිරි කෙරුවේ අමතක නොකරන්නේ පුතුනේ ඇහි පියයටමයි අපි අයතුරුලෙයි වෙන කවුරුත් නෑ වාගේ කකුලෙන් ඇදලා හොඳ හැටි පාගා නැගිටින්නට නොම දෙයි දිවියේ
හරි තැන ඉඳලා හරි දේ කරලා ලෝකය දිනපන් මගේ පුතුනේ පියෙකුට ඇති අභිමානේ පුතුර හිස අවසානේ හද පුරා සෙනෙහසින් ඔබමයි පුතුනේ දිලක්ෂ සහෝදරයා ඔයාට මේ ගිෆ්ට් එක ඔයාගේ ආදරණීය තාත්තගෙන් ඒ වගේම මේ ගිෆ්ට් එක ඔයාගේ ආදරණීය මස්සිනාගෙන් ඒ වගේම අම්මගෙනුයි තාත්තගෙනුයි තමයි මේ ආදර සිහිවටනය හරි සහෝදරයා අද ඔයාගේ මේ ආදරණීය දවස ලස්සන කරන්න BB ජනපද ගම්මානයට පැමිණි මිස්ටර් දනෝ සර්ප්‍රයිසස් අපිට මේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එක බාර දුන්න ඔයාගේ ආදරණීය අම්මටයි තාත්තටයි බොහොම ස්තුතියි දිලක්ෂ සහෝදරයා ඔයාට දලඳ හාමුදුරන්ගේ පිහිටෙන් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මිස්ටර් දනෝ සර්ප්‍රයිසස් අපි ප්‍රාර්ථනා කරනවා නමතිය පන් යන තැන පොළොවේ මොන දේ තිබුණත් හදවත ඉරපන් දුක හඳුනන මිනිහෙක් වාගේ පියෙකුට ඇති අභිමානේ පුතුර හිස අවසානේ ඇහැ වහගන්නයි